What's up guys, welcome back to our channel. අපි අද ඇවිල්ලා ඉන්නවා සිසුයි අවුට්ලට් එකට පොඩ්ඩක් shopping පාරක් දාන්න. ආන් ඉන්නවා නම් ඔයාලගේ ළඟම තියෙන outlets වලට ඉඳලා හිටලා ගිහිල්ලා බලන්න හැම එකම ඒකේ ගණන් කියලා හිතාගෙන ඉන්න එපා. සමහර වෙලාවල් තියෙනවා outlet එකේ අපි සාමාන්‍යයෙන් ගන්න stores වලට වඩා අඩුවෙන් list කරලා තියෙන වෙලාවලුත් තියෙනවා. ඉතින් ඒ වගේ chances හම්බෙන්න පුළුවන්. ඉතින් ඉඳලා හිටලා outlets වලට ගිහිල්ලා බලන්න. ඉතින් 3:30මාර විතර වුණා හවස ටිකක් බඩගිනි කෑවේ නැහැ අපි දවල්ට. ඒ හින්දා මුලින් අපි කාලා එමු. මේ රොක්කවේ බර්ගර් එකේ කෑම ගොඩක් රසයි. කාලා බලන්න එකෙන් පටලහයි මේකේ බර්ගර්ස්. එද මේවා තමයි. ඔන්න අපි ආව Nike store එකට. ඔයාලට පේනවාද අද තියෙනවා ඕනම දෙයකට අද Nike එකේ 30% off. ලංකාවේ ගණන් වලින් බැලුවොත් මේ හැම ගණන්ක්ම දෙකෙන් වැඩි කරොත් සපත් දෙකේ ගාණ වලට හිතා ගන්න පුළුවන්. මේ 4999 කියන්නේ මේක රුපියල් 10000ක් වගේ තමයි. මෙතන මේ සෙක්ෂන් එකේ තියෙනවා refurbished products. මේවා තව පොඩ්ඩක් ගන්න අඩු කරලා තින්නේ. ඒකෙනුත් අද 130ක off එකක් තියෙනවා. ඔන්න guys අපි මේකෙන් කියලා මෙන්න මේ බඩු ටික තමයි ගත්තේ. අපි දැන් යනවා මයිකල් කෝස් එකට මර්මිසා බෑග් එකක් ගන්න. බලමු අදවත් ගනීද කියලා. guys මේ මල්මිට එකක් තෝරගන්න බැරුව ඉන්නේ. නිල් පාටද කළු පාටද කියලා. එහෙනම් නිල් එක තෝරගත්තා. එහෙනම් දැන් දඩ දාලා මල්මි යනවා දඩ කුමාරි චොකලට් පෙරේතේ උන්ට ලින්ඩ් ඉක්නල් මොන හරි එක අයිටම් එකක් try කරලා බලන් දෙනවා නිකන්. අපි මෙතන ඩ්‍රින්ක් එකක් try කරලා බලන්න යන්නේ guys. ඔන්න මේක. මේක මේ මෙහෙම කැතට පෙවුනට පාට රසයි guys. ඔයාලා බඩේ ඉන්නේද? ඈ? මොනවාද? මොකෙන්ද? vegetable එක meat dish එකත් එක්ක චාහනුයි. ඉන්න මේ spicy ramen එක. ඒක නම් පට්ට සැරයි guys. අන්න වැදෙන එකපාරක් මං කෑවම කට පිච්චිලා ඉන්නේ. නම සැරයි guys. මේ කොහොම Chinese chilies තියෙන්නේ. චීනුන්ගේ මිරිස් පට්ටම සැරයි. අපුනාම ආයේ දුකෙන් කුන් යන සීන් එකක් තියෙනවා. මේක සැර වැඩි නිසා guys තව චාහන එකක් ගත්තා. චාහන එකත් එක්ක කද්දි පොඩක් shape එක කාලේ ඉවරයි guys. ඔල්ල වැඩේ දුන්නා කොහොම හරි. ඉන්න බෑ. හෙට තමයි මේකේ රඟේ බලන්න වෙන්නේ. හෙට කොයි වගේ තත්ත්වයක් උදාවෙයිද දන්නේ නැහැ. එහෙනම් අදට අපි shopping කරලා ඉවරයි guys. ගිහින් එන්නම්. enjoy කරනවා නම් like එක comment එකක් follow එකක් දාන්න. එහෙනම් ගිහින් එන්නම්. Say bye.